අපි අද යනවා ස්ටෝන්හෙන්ජ් බලන්න. හෝෂම් ඉඳලා ස්ටෝන්හෙන්ජ්. පැය දෙකක ඩ්‍රයිව් එකක් මයිල්ස් 90ක් තියෙනවා. අපි අද එන ගිහිල්ලා බලමු. අපි ස්ටෝන්හෙන්ජ් වලට ආවා. බලන්න අද ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා. වාහන ගොඩාක් තියෙනවා. අද හොඳම දවසක්. මේ වින්ටර් සීසන් එක ඒ වුණත් සෑහෙන සෙනගක් ඇවිල්ලා ඉන්නවා. ස්ටෝන්හෙන්ජ් ඉංග්‍රීසි උරුමයට අයිති වැදගත් නැරඹුම් ස්ථානයක්. ස්ටෝන්හෙන්ජ් වෙත යෑම සඳහා මෙතැන් සිට සෑම විනාඩි 10කට වරක් ධාවනය වන ෂටල් බස් සර්විස් එකක් යොදවා තිබෙනවා. විවිධ රටවල් වලින් පැමිණි සංචාරකයන් මෙහි දකින්නට පුළුවන්. කිලෝමීටරයක් පමණ බසෙන් ගමන් කිරීමෙන් අනතුරුව අපි මේ පැමිණියේ ස්ටෝන්හෙන්ජ් වෙතයි. මම දුටුව තවත් විශේෂ දෙයක් තමයි ස්ටෝන්හෙන්ජ් ගැන ලියවුණු ලිපි තැන් තැන්වල පිහිටවා තිබීම. මම ඉන්නේ ස්ටෝන්හෙන්ජ් ඉදිරිපිට. තව පොඩි දුරක් යන්න ඕන. ඔයාලට මතක ඇති අපේ හැමෝගෙම ළමා කාලේ රසවත් කරපු ෂෙව්ඩේ රොබින් හූඩ් කතා මාලාවේ රසවත් කොටසක් ස්ටෝන්හෙන්ජ් වල රූගත කරලා තියෙනවා. ඒක තමයි මට නම් මගේ මතකයේ ඉස්සෙල්ලාම ආවේ. යුනෙස්කෝ ලෝක උරුමයක් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ ගල් කුළුණු වල තියෙන විශාලත්වය පේනවා ඇති. මේ වගේ විශාල ගල් මේ ප්‍රදේශයට ගෙනල්ලා තියෙන්නේ ගොඩක් ඈතක ඉඳලා. මේ අහල පහලකවත් මේ වගේ ගල් දකින්න ලැබෙන්නේ නැහැ. එංගලන්තයේ මේ ස්ටෝන්හෙන්ජ් බලන්න විශේෂිත දවස් දෙකක් තියෙනවා. ඒ විශේෂිත දවස් දෙක තමයි ජූනි 21යි දෙසැම්බර් මාසේ 21යි. ජූනි 21 තියෙන විශේෂත්වය තමයි එංගලන්තයේ තියෙන දීර්ඝතම දවල් කාලය තියෙන්නේ. කාලය රැය වුණාට එළිය තියෙනවා. ඒ වෙලාවට ගොඩාක් පිරිසෙනවා බලන්න. ඒකත් ලස්සන දර්ශනයක්. එතකොට දෙසැම්බර් 21 තියෙන විශේෂත්වය තමයි එංගලන්තයේ තියෙන දවල් කාලය අඩුම දිනේ. නමුත් මේක රූගත කරන්නේ දෙසැම්බර් 22. ඒ වුණත් සෙනග ඇවිල්ලා ඉන්නවා. ඊයේ තමයි සීත කාලේ වැඩිම පිරිසක් නර්මන් වෙන දවස. දැන් වෙලාව 2යි කාලයි. දැන් ඉර බැහැගෙන යන වෙලාව. පරිසරය දැන් ගොඩක් හීතල වේගන යන්නේ. තව ටිකකින් අලෝර වෙන්න පටන් ගන්නවා. විශාල තෘණ භූමි පසු කරගෙන යමින් අපි දැන් චාරිකාව නිමා කරන්නයි හදන්නේ. ඔය ඈතින් පෙන්න ෂටල් බස් සර්විස් එකට නැගලා ගමන් ආරම්භ කරපු ස්ථානයටයි මේ යන්න සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි එංගලන්තයේ ඕනෑම නැරඹුම් ස්ථානයක් පසු කරගෙන යන විට
ඔබට සිහිවටයන් ආදී මිලදී ගැනීමට පිළිවෙලට අලංකාරවත් ප්‍රදර්ශනය කර ඇති භාණ්ඩ දකින්න පුළුවන් වෙනවා. ස්ටෝන්හෙන්ජ් ගැන ලියවුණු පොත් විවිධ භාෂාවන්ගෙන් මිලදී ගන්න පුළුවන් වෙනවා. මෙම ස්ථානයට පැමිණෙන සංචාරකයන්ට වයින් වීදුරුවකින් සංග්‍රහයක් කිරීමට මෙහින කාර්ය මණ්ඩල අමතක කරන්නේ නැහැ. ස්ටෝන්හෙන්ජ් රූපයේ සහිත කීටයක් විසිතුරු භාණ්ඩ සෙල්ලම් බඩු ඒ වගේම ඇඳුම් මෙහිදී මිලදී ගන්න පුළුවන්. ආපන ශාලාවෙන් ආහාර ගැනීමෙන් අනතුරුව අපි ගියේ තවත් අපූර්ව ස්ථානයක් බැලීමටයි. ඔබට මේ දකින්න ලැබෙන්නේ එංගලන්තේ මුල් පදිංචිකරුවන්ගේ නිවෙස්වල ආකෘති කීපයක්. මෙම නිවෙස් දුටු විට විශේෂත්වයක් දකින්න ලැබෙනවා. වෘත්තාකාර හැඩයකට නිමවා තිබෙනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීම සඳහා වෘත්තාකාර හැඩයකට ගමන් කිරීමට සිදු වෙනවා. මේට ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ ආක්‍රමණශීලී සතුන්ගෙන් ආරක්ෂා වීමට සහ ශීත සුළංගෙන් ආරක්ෂා වීමට විය හැකියි. ඇතුළත බිත්ති ඉඩකඩ ඇතුව මනාව සකස් කර තිබෙනවා. ගිනිමැලයක් තැබීමට මේ ස්ථානය වෙන් කර තිබෙනවා. මේ තියෙන ලී දඬු භාවිතා කර සකස් කරපු ඇඳක්. සුරතල් සතුන් හෝ දඩයම් සතුන් ගාල් කර තැබිය හැකි කුටියක්. ඉස්කල මිනිසුන්ගේ කලාත්මක හැකියාවන් මේ බිත්ති මතින් දැක ගන්නට පුළුවන්. ඉන් අනතුරු අපි පැමිණියේ තවත් සුවිශේෂ දෙයක් බැලීමට. ස්ටෝන්හෙන්ජ් ගල් කණු මෙම ස්ථානයට සැතපුම් සිය ගානක් ඈත සිට රැගෙන ආකාරය මෙම ආකෘතියෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ලී කොට මත ගල් කුළුණු තබා ගැට ගසා මෙපමණ දුරක් ඇදගෙන එන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ තියෙන ගල් කුළුණක ආකෘතියක් මම වටේ ඉස්සලා ගිහිල්ලා පෙන්නුවා. මේ විදිහට විය හැකි අර ස්ටෝන්හෙන්ජ් ස්ථානයට මේ ගල් කුළුණු ගෙනාවේ. අපි දැන් ස්ටෝන්හෙන්ජ් බැලුවා. දැන් අපිට යන්න වෙලාව හරි. අන්න අතන තමයි අපේ වාහනේ නවත්තලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.